Hi, welcome back to Sansavan YouTube channel. සෑහෙන කාලයකට පස්සේ අද මම ඔන්න ඔයගලන්ට ඔයගොල්ලෝ ගොඩාක් ඉල්ලීම් කරපු රෙසිපි එකක් අරගෙන ආවා. චොකලට් වලට ගොඩාක් ආස කරන ඔයාලා වෙනුවෙන්ම තමයි අද මම මේ රෙසිපි එක ගෙනාවේ. චොකලට් වලට ආස වුණත් අයිසින් sugar වලට ගොඩාක් අකමැති අයත් ඉන්නවනේ. ඉතින් මෙයාලට මේ රෙසිපි එක අයිඩිය. මොකද මේකේ වැඩි වශයෙන්ම තියෙන්නේ චොක්ලට්ම විතරයි. හරිම අඩු ප්‍රමාණයකින් තමයි අපි icing sugar මේකට පාවිච්චි කරන්නේ. එහෙනම් දැන් අපි බලමු අපේ මේ රෙසිපි එකට අවශ්‍ය වෙන ingredients මොනවද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා කාමර උෂ්ණත්වයේ තියෙන බටර්. ඒ වගේම ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එකකින් cooking chocolate. ඒ වගේම කැමති බ්‍රෑන්ඩ් එකකින් icing sugar. ඒ වගේම අපිට instant coffee ඕන වෙනවා. මේක optional. ඒ කියන්නේ කැමති නම් විතරක් ඔයාලට දාගන්න පුළුවන්. ඒ වගේම අපිට chocolate powder නුත් ඕන වෙනවා. අවසාන වශයෙන් අපිට අත්‍යවශ්‍යම ingredient එක තමයි whipping cream. whipping cream එකක් තෝරගනිද්දි හොඳ බ්‍රෑන්ඩ් එකකින් තෝරගන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේක අපි හදාගන්නේ කියලා. මුලින්ම අපේ cooking chocolate එක අපි සිහින් කැබලි වලට කපා ගන්න ඕනේ. තව පොඩ්ඩක් මට ඔයාලට ප්‍රමාණයන් කියන්න අමතක වෙනවා. මම අද මෙතනදී පාවිච්චි කරා dark cooking chocolate gram 200ක ප්‍රමාණයක්. ඊට පස්සේ අපි පිරිසිදු බෝල් එකක් අරගෙන ඒකට whipping cream gram 113ක් එකතු කර ගන්නවා. ඉතුරු whipping cream ප්‍රමාණය ඔයගොල්ලෝ නැවතත් මොනවාම හරි වැඩකට පාවිච්චි කරනවා නම් ඒක හොඳින් සීල් කරලා ශීතකරණයේ තියෙන්න ඕනේ. ඔන්න ඊට පස්සේ whipping cream වලටම අපි අපේ අර කපාගත්තු gram 200ක dark chocolate ටික එකතු කර ගන්නවා. ඉතින් දැන් අපිට තියෙන මේ ingredients දෙකම අඩු උෂ්ණත්වයක් යටතේ හොඳින් melt කරගන්නයි. අඩු උෂ්ණත්වයක් යටතේ dark chocolate එක melt කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ process එකට ටික වෙලාවක් යනවා. ඒ හින්දා ඉවසීමෙන් ඔයාලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. චොකලට් ටික තරමක් දුරට දියවිගෙන එනකොට අපි අපේ මේ මිශ්‍රණයට බටර් ග්‍රෑම් 113ක් එකතු කර ගන්නවා. කලින් වගේම අඩු උෂ්ණත්වයක් යටතේ අපි මේ ටික හොඳින් මෙල්ට් කර ගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණයටම අපි එකතු කරගන්නවා icing sugar gram 85ක්. ඒ වගේම gram 5ක chocolate powder ප්‍රමාණයකුත් අපි මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. මෙතනදී ඔයාලා පාවිච්චි කරන chocolate powder වල ප්‍රමාණය පොඩ්ඩක් එහා මෙහා වුණා කියලා ඔයගලන්ගේ රෙසිපියට ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් whipping cream සහ dark chocolate වල ප්‍රමාණය ඒ ratio එක ඒ විදිහටම තියාගන්න අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් ඔයගලන්ගේ consistency එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අවසාන වශයෙන් අපි මේ මිශ්‍රණයට instant coffee gram 0.5ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. හැබැයි මේ coffee එකතු කරන එක optional. ඒ කියන්නේ අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි ඒකෙන් අපිට මේකේ තියෙන චොක්ලට් ෆ්ලේවර් එක තවත් එන්හෑන්ස් කරලා ගන්න පුළුවන්. මේ වෙනකොට අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් සියල්ලම හොඳට මික්ස් වෙලා අවසන්. ඒ හින්දා අපි හොට් ප්ලේට් එකෙන් මේ භාජනය ඉවත් කරගත්තා. ඊට පස්සේ මම මේ මිශ්‍රණය පෙනේරයක් ආධාරයෙන් හොඳට පෙරාගෙන තව බෝල් එකකට දාගත්තා. මොකද එතකොට අපිට අපේ මේ මිශ්‍රණය අපි හදාගන්න අයිසිං එක හරිම සොෆ්ට් විදියට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ මේ බෝල් එක මෙන්න මේ විදියට ක්ලීන් රැප් එකක් ආධාරයෙන් හොඳින් සීල් කරගත්තා. අපේ මේ මිශ්‍රණය පොඩි රස්නයක් තියෙද්දිම තමා මම මේ විදියට ක්ලින් රැප් එකකින් ඔතා ගන්නෙ. ඊට පස්සේ අපි අපේ මේ මිශ්‍රණය පහුවදා වෙනකම්ම මේ විදියට හොඳින් සීල් කරලා ශීතකරණයේ තියාගන්න ඕනේ. මේ තියෙන පැය 3-4කට විතර පස්සේ අපේ අයිසිං එකේ තියෙන කන්සිස්ටන්සි එක. කලින්ට වඩා මික්ස්චර් එක තික් වෙලා තිබ්බා වුණත් අපිට කේක් එකක් අයිසිං කරගන්න මේ තික්නස් එක මදි. ඒ හින්දා අපි තවත් වෙලාවක් මේක ශීතකරණයේ තියාගන්න ඕනේ. ඒක තමා සාමාන්‍යයෙන් මං කිව්වේ කලින් දවසේ හදනවා නම් පහුවදා උදේ තමා අපි මේ මිශ්‍රණය ශීතකරණයෙන් එළියට ගන්න ඕනේ. මේ තියෙන්නේ පහුවදා උදේ වෙනකොට අපේ අයිසිං එකේ තත්ත්වය. දැන් නම් හරිම කන්සිස්ටන්සි එකට අපේ අයිසිං එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා හොඳ thickness එකක් තියෙනවා, හොඳ smoothness එකක් තියෙනවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ කන්සිස්ටන්සි එකකින් කේක් එකක් ඩෙකරේට් කරගන්න අපහසු. එහෙමනම් ඔයාලට පුළුවන් මේක තව ටිකක් සොෆ්ට් කරගන්න මේ මිශ්‍රණය බීට් කරලා. ඕවර් බීට් කරගන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට මේක බීට් කරයින් පස්සේ ඔයගලන්ට තව චුට්ටක් මේක සොෆ්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට හරිම සරලව හදාගත්ත ඔයාලගේ චොක්ලට් ෆජ් අයිසිං එක මෙන්න මේ විදියට කේක් ඩෙකරේට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම තමා අද මම මේ ගත්ත ප්‍රමාණයන්ගෙන් හදාගත්ත මේ චොක්ලට් ෆජ් අයිසිං එක සාමාන්‍යයෙන් කිලෝ එකේ වගේ කේක් එකක් සාමාන්‍ය ඩෙකරේෂන් එකක් කරගන්න භාවිතා කරගන්න පුළුවන්. ඊට වඩා ලොකු ප්‍රමාණයන් වලින් ඔයගොල්ලෝ ඩෙකරේෂන් කරනවා නම් මේ රෙසිපියෙන් එකහමාරක් එහෙම නැත්නම් දෙගුණයක් වගේ ප්‍රමාණයන්ගෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් අරගෙන ඔයගොල්ලන්ගේ මිශ්‍රණය හදාගන්න. මං කලින් කිව්වා වගේම මේකේ ඉන්ස්ටන්ට් කොෆි චොක්ලට් පවුඩර් වගේ දේවල් පොඩි ප්‍රමාණයන්ගෙන් එහා මෙහා වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි විපින් ක්‍රීම් සහ චොක්ලට් කියන රේෂියෝ එක හරිම ඒ විදිහටම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයගලගේ කන්සිස්ටන්සි එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆජ් අයිසිං එකෙන් ඩෙකරේට් කරගන්න ඔයගොල්ලන්ගේ කේක් රූම් ටෙම්පරේචර් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ශීතකරණයේ දැමීම අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් දාන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔයගලන්ට මේ අයිසිං එක ලයිට් කලර් එකකින් අවශ්‍ය නම් ඔයගලන්ට මිල්ක් කුකින් චොක්ලට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඩාර්ක් චොක්ලට් කලර් එකකින් අවශ්‍ය නම් ඔයගලන්ට ඩාර්ක් කුකින් චොක්ලට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි බීට් කරන අවස්ථාවේදීත් අපිට මේ චොක්ලට් එකේ පැහැ තව චුට්ටක් ලයිට් කරගන්න පුළුවන්. ඉතින් වෙනද වගේම මේ වීඩියෝ අවසානයේත් එක් නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ සාන්සවන් YouTube channel එක subscribe කරන්නත් ඒ ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.